මෙන්න චැලෙන්ජ් එකක්. දවසට විනාඩි 2යි. ඔයා හැමදාම නිදාගන්න කලින් විනාඩි 2ක් ඊළඟ දවසට පාඩම් කරන්න යන සබ්ජෙක්ට් එක මොකක්ද කියලා පොඩි ප්ලෑන් එකක් හදලම නිදාගන්න. මේක ඔයා දවස් 6කට කරන්න ඕනේ. හැබැයි මෙතනදී වැදගත්ම දේ තමයි ඔයා කැමතිම පාඩම නෙමෙයි ඔයා උදේට පාඩම් කරන්න ඕනේ. උදාහරණෙට ඔයා කැමතිම පාඩම ෆිසික්ස් වෙන්න පුළුවන්. හැබැයි ඔයා උදේට මුලින්ම පාඩම් කරන්න ඕනේ ෆිසික්ස් නෙමෙයි. මැත්ස් නැත්නම් කෙමිස්ට්‍රි වගේ සබ්ජෙක්ට් එකක්. ඉතින් දවස් 3කට සැරයක් ඔයා උදේට පාඩම් කරන සබ්ජෙක්ට් එක වෙනස් කරන්න ඕන. පළවෙනි දවස් 3 ඔයා මැත්ස් පාඩම් කරනවා නම් දෙවෙනි දවස් 3 ඔයා කෙමිස්ට්‍රි පාඩම් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට දවස් 6ක් කළාට පස්සේ ඔයා ඔබ්සර්ව් කරන්න ඕන වැදගත්ම දෙයක් තමයි මොන සබ්ජෙක්ට් එකකටද ඔයාට ලොකු කාලයක් බ්‍රේක් එකක් ගන්න නැතුව ફોකස් කරන්න පුළුවන් උනේ කියන එක. ඒ මැත්ස්ද කෙමිස්ට්‍රිද කියලා බලන්න. ඉතින් මේ විදිහට ඔයා දවස් 6කට මේ චැලෙන්ජ් එක කරාට පස්සේ ඔයා කැමති ඔයාට පුළුවන් එක සබ්ජෙක්ට් එකක් නෙමෙයි. දැන් සබ්ජෙක්ට්ස් දෙකක්ම තියෙනවා. ඔයාට පුළුවන් ෆිසික්ස් නම් ෆිසික්ස් එක්ක මැත්ස් හරි කෙමිස්ට්‍රි හරි මොකක් හරි සබ්ජෙක්ට් එකක් ඔයාට පුළුවන් වෙලා තියෙනවා. මේ වගේ සබ්ජෙක්ට්ස් එකින් එක ඔයාට පුළුවන් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරනවා නම් පහලින් challenge accepted කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඉතින් අදට මම මෙතනින් නවතිනවා. bye.